පොදු ලක්ෂණයක් විදියට ආවේදනික කුසලතා ක්‍රියා කරන මොළයේ කොටෙක්ස් කියන ප්‍රදේශයේ ඉහළ කොටස වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බබාට තමාගේ හැසිරීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. බබා තමා ඉදිරියේ ඉන්න අය විතරක් නෙවෙයි ටිකකට කලින් තමාට හමු වන අය හෝ ද්‍රව්‍යයන් මතක තියාගන්නත් පුළුවන් වෙනවා මේ කාලේදී. අනුකරණයට වඩාත් කැමැත්තක් දක්වනවා වගේම තමාව බලා ගන්න ඇතැම් අයට විශේෂ කැමැත්තක් දක්වනවා. අමුත්තන්ට බය වෙන්න ඉඩ තියෙනවා මේ කාලේදී. ඒ වගේම අනිත් අයගේ හැඟීම් අවබෝධ කරගන්නත් ඒවා වලට ප්‍රතිචාර දක්වන්නත් පටන් ගන්නවා. හැමතිස්සෙම ක්‍රියාශීලීව සහ සෙල්ලම් බඩු බිමට අතහැරීම ඕවිසි කිරීමට කැමැත්තක් දක්වනවා. අතට හසු වෙන හැමදේම කටේ දාගන්න ආසා කරනවා වගේම මේ කාලයේදී අකමැත්ත ප්‍රකාශ කරන්නත් පටන් ගන්නවා. බබාගේ මූලික අවශ්‍යතාවයන් මොනවද කියලා බැලුවොත් කලින් මාසවල වගේම සෙනෙහස අවධානය හා විශේෂයෙන් රැක බලා ගැනීම අවශ්‍යයි. බබාව කොයි වෙලාවෙවත් තනි කරන්න එපා. ඒ වගේම බබා ඇඳෙන් රෝල් වෙලා බිමට පෙරලෙන්න ඉඩ තියෙනවා. බබා බිම නෙවෙයි නම් ඉන්නේ හැම වෙලාවෙම අතේ දුරින් බබාව තියාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඇඳක ඉන්නවා නම් බබා පෙරලෙන එක වළක්වන්න සහ ආරක්ෂා කරගන්න ක්‍රම යොදා ගන්න පුළුවන්. පොඩි පොඩි බාන්න බබාගේ අතට අහු වෙන්නේ නැති විදියට දුරින් තියන එකත් බබාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න ඕනම දෙයක්. බබාට මේ කාලයට කියලා දෙන්න පුළුවන් මොනවද කියලා බලමු. බබාට නොගැලපෙන දේවල් අතට ගත්තොත් ඒවා වහම ඉවත් කරගන්න ඕන. ඉතින් ප්‍රවේශම් නැති පරිසරයෙන් බබාව ඉවත් කරලා තියාගන්න. නැහැ කියන දේ බබාට මෘදු විදියට සහ කාරුණික විදියට පාවිච්චි කරන එකත් ගොඩාක් වැදගත් වෙනවා.